සුබ උදෑසනක් සහෝදර සහෝදරියනේ මේ උදෑසනත් ඔබ වෙතට මම යහපත්ම පණිවිඩයක් අද දවසේ ඔබට දිව්‍යන් වාසික මඟ පෙන්වීමත් එක්ක මම ගෙනල් තිබෙන බව විශ්වාස කරනවා. ඉතින් අද දවසේත් ඔබගේ උරුමය නම් යහපත පමණයි. යහපත නැති කිසි දෙයක් නැහැ. ඔබගේ ජීවිතේ උරුමය යහපත පමණයි. ඒ නිසා ඔබ ඒක විශ්වාස කරන්න. ඉතින් බයිබලයේ 1 යොහන් 4:17 කියනවා අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තැනන් වාසී සිටි ආකාරවටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිස්සකකම ඇතුව සිටීමයි. අලංකාරයි බලවන්තයි. ඉතින් මේ කියන උන්වහන්සේ කළ දේ ගැන විශ්වාස කරන්න. කවුද උන්වහන්සේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපු දේ ගැන විශ්වාස තබන්න, විශ්වාසය තියන්න. උන්වහන්සේ කවුද? උන්වහන්සේ ඔබව කවුරුන් කළසේක්ද? ඒ කියන්නේ උන්වහන්සේ විශ්වාස කරන්න. කවුද උන්වහන්සේ? ඒ වගේම උන්වහන්සේ ඔබව මොනවක කෙනෙක් ලෙස පරිවර්තනය කරාද? ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ ගැන විශ්වාස කරන්න. උන්වහන්සේ කවුද? ඔබ ගැන විශ්වාස කරන්න. උන්වහන්සේගේ ඇදහිල්ලෙන් ඔබ ජීවත් වන්න. උන්වහන්සේ මරණයටපත් වී නැවත ජීවනයට පැමිණීම තුල ඔබ කවුරුන් වූවේද? කවුරුන් වූයේද? ලැබී ඇති දේ මුක්ති විඳිය යුතු දේ සියල්ලම හිමි කර ගැනීමට තීරණය කරගන්න. ආමේන්. හalleluya. ස්තුති වේවා දෙවි පියාණෙනි. ඔබගේ ජීවිතය උන්වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වීමට ඔබ තීරණය කරමින් මේ උදෑසන උන්වහන්සේ තුල ඔබගේ ඉරණම සම්පූර්ණත්වයට පත් කළ උන්වහන්සේට අපි මහිමය දිය යුතුයි, ප්‍රශංසා දිය යුතුයි, ස්තුති දිය යුතු බව ස්වාමීන් වහන්සේ කච්චිනේ තුල අපිට ඉලදරා වෙනවා දේව දරුවනේ. ඉතින් මේ උදෑසන මා සමග ඔබට පුළුවන් මේ ඇදහිල්ලේ ප්‍රකාශනයත් මේ ආකාරي ප්‍රකාශ කරන්න. කියන්නේ මා දෙවියන් වහන්සේ පවසන තැනැත්තාය. මම දෙවියන් වහන්සේගේ උරුමකාරය ක්‍රිස්තුස් වහන්සේ සමග අවුල් උරුමකාරයාය. මම දෙවියන් වහන්සේගේ සීනයේ ජීවත් වෙමි. ජීවනයේ සම්පූර්ණයෙන් අත්විඳිමි. මම සඵලත්වයෙන් නිර්යෝගීව ශක්තිමත්ව දැනු සදාකාලෙටම ජයග්‍රාහීකව ගමන් කරමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ආදර පියාණනි, මේ උදෑසන මේකට ඇවුම්කන් දෙන ඕනම වාතාවරණයක කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් මේ වචන තුල තිබෙන සත්‍යතාවය, මේ ලිදරව, මේ ආලෝකය ඔවුන්ගේ ජීවිතවලට පතිත වෙන පිණිස මම ආශිර්වාද කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ නිසා අද දවසේ ඔවුන්ගේ උරුමය නම් යහපත පමණයි. කිසිම අයහපතක් සිදු වෙන්නේ නැහැ. ඔබට යහපත පමණයි උරුමය. ජේසුස් බීටයි සහෝදර සහෝදරිය. ඒ වගේම ඒට උදේත් අපි මේ ආකාරයටම අප හමු වෙමු. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද නිරන්තර ඔබ මත. යේසුස් වහන්සේගේ නාමයෙන්.